දශක 6 හා මාරකට ඉහතදී ඇරඹුණු ශ්‍රී ලංකාවේ තෙල් හා ගෑස් සම්පත් ගවේෂණය අද වන විට යළිත් දැඩි කතාබහකට ලක්වන ආකාරයේ ක්‍රියාශීලී මට්ටමකට පැමිණ තිබෙනවා. 70 දශකයේ සෝවියට් විද්‍යාඥයින් අනුමාන කළ පරිදිම අද පවතින ඉතා දියුණු තාක්ෂණික උපකරණ වලින්ද පෙන්වා දී තිබෙන්නේ එම මහා සම්පත පිහිටා ඇත්තේ මන්නාරම් ද්‍රෝණියේ බවයි. අප රටේ එම තෙල් සහ ගෑස් සම්පත් ඇමරිකානු ඩොලර් බිලියන 267ක් බවට ගණන් බලා ඇති අතර ආයෝජකින් සඳහා 50% කෙවනු ලැබුවද අප රටට ඩොලර් බිලියන 133.5ක් ඉතිරි කරගත හැකි තත්ත්වයක් යටතේ මෙම ගවේෂණය රටට ඉතා වැදගත් වූවකි. මෙය එම ගවේෂණයේ ඓතිහාසික ගමන් මඟ මෙන්ම එහි වර්තමාන තත්ත්වය පිළිබඳවද විමසා බලන්නකි. රටෙහි ජාතික ආර්ථිකයට බලපාන මෙම ව්‍යාපෘතියෙහි එවැනි බරපතල වටිනාකමක් ඇති නමුදු එය හදිස්සියේ කළ හැක්කක් හෝ ආවාට ගියාට සැබෑ කරගත හැකි දෙයක් නොවන්නේය. ඛනිජ තෙල් සංස්ථාවේ කළමනාකාර ආචාර්ය නෙත්ති කුමාර මහතා පවසන පරිදි ඉතාමත් තාක්ෂණික මෙන්ම ප්‍රාග්ධන සැපයුමකින් යුතුව ක්‍රියාත්මක කළ යුතු මෙම ව්‍යාපෘතිය ගෝලීය කර්මාන්ත ප්‍රමිතීන්ට අනුව වාණිජමය වශයෙන් කටයුතු ආරම්භ කිරීමට වසර 3ක් අවම වශයෙන් ගතවනු ඇත. එමෙන්ම කටයුතු සම්පූර්ණ කොට ව්‍යාපෘතියෙහි ආරම්භයට ළඟාවීමට වසර 5ක කාලයක් ගතවනු ඇතැයිද හෙතෙම පවසා තිබෙනවා. නෙත්ති කුමාර මහතා පවසා ඇත්තේ ආයෝජකින්ගේ විශ්වාසය මෙන්ම ජාතික ප්‍රතිලාභ යන කරුණු දිත්වයම සහතික කරන ආකාරයේ කොන්ත්‍රාත්තුවක් කෙටුම්පත් කිරීමට ප්‍රමුඛත්වයක් දී තිබෙන බවයි. එසේම මෙය අදාළ කර්මාන්තය පිළිබඳව විශේෂඥයින් සමග සාකච්ඡා කරමින් සිදු කරන්නක් බවද ඔහු වැඩිදුරටත් පවසා තිබෙනවා. මෙම ගවේෂණ සිදු කරන බිම් පෙඩෙස් පිළිබඳ නෛතිකමය බලය රාජ්‍ය සතු වන බව පෙන්වා දී තිබෙන නෙත්ති කුමාර මහතා මේ ආකාරයට ඛනිජ තෙල් සම්පත පනත උපුටා දක්වනු ලැබේ. එම උපුටනේ අනුව ශ්‍රී ලංකාවේ ඕනෑම ඛනිජ තෙල් මෙහෙයුමකට අනුකූලව ලබාගත් හෝ සකස් කරන ලද සියලුම ඛනිජ තෙල් දත්තවල අයිතිය රාජ්‍යයට පැවරෙන්නේය. එසේම එවැනි ඛනිජ තෙල් දත්ත කළමනාකරණය සහ පාලනය අධිකාරියට පැවරේ. නිම කර ඇති ක්‍රියාපටිපාටි සහ ගාස්තුවලට යටත්ව වාණිජ අධ්‍යාපනික හෝ විද්‍යාත්මක භාවිතය සඳහා ඛනිජ තෙල් දත්ත වෙත ප්‍රවේශ වීම සඳහා බලපත්‍රයක් ලබා දීමේ අයිතිය අධිකාරිය සතුය. ලංකා යූනිවුස් සබ්ස්ක්‍රයිබ් කරන්න අප සමග රැඳෙන්න.